समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම පිණිස තථාගතයන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ මේ අධ්‍යාත්මික ලෝකය. ඒ කියන්නේ මේ පංචස්කන්ධය, තම ශරීරය, ඒ වගේම බාහිර ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න. එතකොට තමන්ට තේරෙයි කල යුත්තේ මොකක්ද කියන කාරණය. ඒ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය මෙනික් දිවෙල දොඩම් කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම් කොටුව මහත්මයා විසින් අරමුණ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ලක්වැසි ලෝවැසි මහා සංඝරත්නයට වහවහ ධර්මය අවබෝධය ලැබීම. සංසාරගත දෙමව්පිය ගුරුවරු අඹුද්දරු ඥාති මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී දෙව් මිනිසුන්ට වහවහ ධර්ම අවබෝධය ලැබේවා. තෙරුවන් සරණ ලැබ සියලු සත්වෝ සුඛී සුවපත් භාවයට පත් වේවා. මගපල ලාභයෙන් ලෝපුරා වැඩි වැඩියෙන් බිහි වේවා. මියනතුරා එම උතුමන්ගේ දසන නෙත ගැටේවා. අසුර ලැබේවා. සසර දුකින් මිදේවා. එකම ප්‍රාර්ථනාවක් තියෙන්නේ. යහපත් අරමුණක්. සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස. සියලු දෙනාට සංසාර දුකෙන් මිදීම පිණිස ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරන තම වටිනා චේතනාවක් සිටවිලා. ඒ සඳහාම මම සූත්‍ර දේශනාවක් සිදු කරනවා. ඒ සූත්‍ර දේශනාව, ඒ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ ගිලාන වග්ගයේ දෙවෙනි සූත්‍රය, ဒုတိ ය ගිලාන සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ නිවනටම තමයි. නිවනම අරමුණු කරලා දේශනා කරපු සූත්‍ර ධර්මයක්. එහෙනම් මේ දායකත්වයේ දරපුවාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තුත් ඒකමයි. හොඳින් බණ ටික අහන්න. අපි බණ අහලා තියෙනවා දැන් ගොඩක්. ඕනතරම් බණ ඇහුවා. හැබැයි තාම සතර දුකෙන් මිදුනේ කීයෙන් කී දෙනාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. සසර දුකෙන් මිදීම සඳහා කළ යුතු, පිළිපැදිය යුතු, අනුගමනය කළ යුතු මාර්ග, එනිවැරදි පිළිවෙත් තථාගතයන් වහන්සේ හොඳින් දේශනා කළා. එහෙනම් අඩුව තියෙන්නේ අපි ඒව නිවැරදිව පිළිපැද්දද අනුගමනය කළාද කියන කාරණය තුලයි. යම් ප්‍රමාණයක් සසර දුකෙන් මිදුණා, සංසාර දුකෙන් මිදුණ යම් ප්‍රමාණයක්. හැබැයි තවත් විශාල පිරිසක් සංසාරේ ඇවිදිනවා. සසරේ ඇවිදිනවා. යම් පිරිසක්. ඒ ඇවිදින්නේ ඇයි? අර නිවැරදිව අනුගමනය කළේ නැහැ, නිවැරදිව පිළිවෙත් පිරුවෙන්නේ නැහැ. ඒ හේතුව නිසා.
එහෙනම් නිවැරදිව සීලයක පිළිපදලා නිවැරදිව චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒ ශක්තිය ප්‍රඥාව සඳහා යොමු කළොත් ඒ පියවර තුන නිවැරදි ආකාරයෙන් සම්පූර්ණ කළොත් ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකෙන් එතර කරන පැත්තට සීල සමාධි ප්‍රඥා කියන ඒ පිළිපැදිය යුතු කරුණු තුල සිත මෙහෙවන්න ඕනේ. සීලය තුල තියෙන සිත මෙහෙවීමක්. සමාධිය තුල තියෙන සිත මෙහෙවීමක්. ප්‍රඥාව තුල තියෙන සිත මෙහෙවීමක්. එහෙනම් නිවැරදිව මෙහෙවුවා නම් සිත නිවැරදිව ඒ අනුව සිත හැසිරෙවුවා නම් අපි සංසාර දුකෙන් මිදෙන්න බැරි වුණේ ඒ නිවැරදි ආකාරයට සිත හැසිරෙන්නේ නැති නිසා. මේ සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කළේ. එදා භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහවල් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් හොඳටම ගිලන් වෙලා ලෙඩ වෙලා. ඒ ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේගේ ඒ රෝගය බරපතලයි. අසාධ්‍යයි. ඔබ වහන්සේ ටිකක් වැඩියොත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන මේ ස්ථානෙට වැඩම කළා. වැඩම කරලා ඇඳ ළඟින් පුටුවක් තියාගෙන වාඩි වෙලා ඒ ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේගෙන් අහනවා මහාන නුඹට අමාරුද? ඔය කයේ ඇතිවන වේදනාවල් වල අඩුවීමක් නැද්ද වැඩිවීමක්ද තියෙන්නේ? අඩුවීමක් පෙනෙන්නේ නැත් වැඩිවීමක්මද තියෙන්නේ? අර ගිලන් භික්ෂුව පිළිතුර දෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අඩුවීමක් පෙන්නේ. මේ වේදනාවල වැඩිවීමක්මයි තියෙන්නේ. හරි අමාරුයි. ඉවසන්නත් අමාරුයි. බුදුරජාණන් වහන්සේ අහනවා නුඹට යම් සැකයක් යම් අවිශ්වාසයක් යම් විපලිසරක් තියෙනවද? භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා ඔව් මට යම් සැකයක් යම් අවිශ්වාසයක් යම් විමතියක් මට තියෙනවා. ඒ මොකද? නුඹට සීලය පිළිබඳව නුඹට සිත සැකයක් අවිශ්වාසයක් විමතියක් තියෙනවද? භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස දහම් දෙසූ බවක් මම දන්නේ. ඔබ වහන්සේ සීල විසුද්ධිය සඳහා දහම් දෙසූ බවක් මම දන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් මහාන නුඹ මම මොන කරුණක් උදෙසා දහම් දෙසුවා කියලාද ඔබ මහාන ඔබ දන්නේ? මම දන්නවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ අනුපාදා පරිනිර්වාණය පිණිස දහම් දෙසූ බව නම් මම දන්නවා. මොන බුදුරජාණන් වහන්සේ නේනෝ මහාන ඔව් ඒ කාරණේ ඇත්ත. මම අනුපාදා පරිනිර්වාණය සඳහාම තමයි මම දහම් දෙසුවේ. ධර්මයේ දේශනා කළේ අනුපාදා පරිනිර්වාණය. නැවත නූපදීමෙන් පිරිණිවීම පිණිස. තම අනුපාදා පරිනිර්වාණය. නැවත නූපදීම. ජාති නිරෝධ. ඡාති අවසන්. නැවත පහළ වීම අවසන් කර ගැනීම පිණිසමයි මම දහම් දෙසුවේ. අනුපාදා පරිනිර්වාණය සඳහාම තමයි මම දහම් දෙසුවේ. මහාන කොමක්ද හිතෙන්නේ? දැන් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. දැන් අර වේදනාව යටපත් වුණා. අද බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. දන්නා බුදුරජාණන් වහන්සේ වැඩිය මට මගේ ළඟට මොකටද කියලා. ඒ ස්වාමීන් වහන්සේ දන්නවා.
ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා මහණ නොබ ඔය ඇස නිට්ටය වශයෙන් දකින්නවද අනිත්‍ය වශයෙන් දකින්නවද? මහණ ඇස නිට්ටය වශයෙන් දකින්න එපා. ඇස අනිත්‍ය වශයෙන් දකින්න. මහණ ඔය බාහිර රූප ඔය ඇසට පේන රූප නිට්ටය වශයෙන් දකින්න එපා. ඒ අනිත්‍ය වශයෙන් දකින්න. ඒ ඇසයි රූපයයි නිසා හටගන්න සිත මහණ නිට්ටය වශයෙන් දකින්න එපා. අනිත්‍ය වශයෙන් දකින්න. මහණ ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශය නිට්ටය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව, අර වේදනාවෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේ කියනනේ හරි වේදනයි කිය. ඒ වේදනාව නිට්ටය වශයෙන් ගන්න එපා අනිත්‍ය වශයෙන් ගන්න. නිට්ටය වශයෙන් දකින්න එපා අනිත්‍ය වශයෙන් දකින්න. මහණ ඇස දුක්ඛ වශයෙන් දකින්න. ඇස සැප වශයෙන් දකින්න එපා. මහණ බාහිර රූප සැප වශයෙන් දකින්න එපා දුක් වශයෙන් දකින්න. මහණ මේ දෙක නිසා හටගන්න සිත සැප වශයෙන් දකින්න එපා දුක් වශයෙන් දකින්න. ඒ කරුණු තුන එකතු කරන ස්පර්ශය මහණ සැප වශයෙන් දකින්න එපා දුක් වශයෙන් දකින්න. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව සැප වශයෙන් දකින්න එපා දුක් වශයෙන් දකින්න. නැවතත් කියනවා. මහණ ඇස ආත්ම වශයෙන් දකින්න එපා. ආත්ම වශයෙන් දකින්න ඇස සුදුසු නැහැ. එයි. ඒ තියෙන අනිත්‍ය ස්වභාවයක් හා දුක්ඛ ස්වභාවයක්. ඒ අනිත්‍ය ස්වභාවයක් නම් දුක්ඛ ස්වභාවයක් නම් තියෙන්නේ ඒක මම මගේ කියලා ගන්න සුදුසුද? අර හාමුදුරන්ගෙන් අහනවා. හාමුදුරුවෝ කියනවා නෑ. ආත්ම වශයෙන් ගන්න සුදුසු නෑ. මම මගේ කියලා ගන්න සුදුසු නෑ. එයි අනිත්‍ය නිසා. දුක් නිසා. අනිත්‍ය නිසා දුක් නිසා මම මගේ කියලා ගන්න සුදුසු නෑ. මගේ ආත්මයයි කියලා ගන්න සුදුසු නෑ. හාමුදුරුවෝ පිළිගන්නවා. තරේ කර්ණ තුන එකතු කරන ස්පර්ශය. ඒ අසයි රූපය නිසා හටගන්න සිත මම කියලා ගන්න එපා. මගේ කියලා ගන්නත් එපා. මගේ ආත්මයයි කියලා දකින්න සුදුසුද? ඇයි? මං කිව්වනේ අනිත්‍යයි කියලා. අනිත්‍ය නම් යම් දෙයක් මොකද? දුකයි. එහෙනම් දුක නම් අනිත්‍ය නම් දුක නම් එයි මගේ කියන්නේ. ඒතකොට දුකද මගේ කියලා කියන්නේ. කවුද එහෙම කැමති? දුක මගේ කියන්නේ. නෑ. මගේ ආත්මය නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණ. එහෙනම් ඒ අසයි රූපය නිසා හටගන්න සිත ආත්ම වශයෙන් දකින්න එපා. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය ආත්ම වශයෙන් දකින්න එපා. ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාව මම කියලා ගන්න එපා, මගේ කියලා ගන්න එපා. ආත්මය කියලා දකින්න එපා. ඒ දැකීමට සුදුසු නැහැ. දැන් හාමුදුර හොඳට අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්නකොට අර වේදනා ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා. ඇයි? සිත නිවැරදි තැනක පිහිටවලා තියෙනවා. ධර්මයේ තුල මනස පිහිටවලා තියෙනවා. ඒ අනුව ශරීරයේ ලේ ධාතු පිරිසිදු වෙනවා. ඒ ලේ ධාතු පිරිසිදු වෙනකොට අර ශරීරයේ තියෙන කායික වේදනා ඒ වේදනාවල් අඩු වෙනවා. දැන් ආයිත් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණ කන නිත්‍ය වශයෙන් දකින්න එපා. කන අනිත්‍ය වශයෙන් දකින්න. බාහිර ශබ්ද නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ දෙක නිසා හැදෙන සිත නිත්‍ය වශයෙන් දකින්න එපා. අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව සෝත සම්පස්සජ වේදන. ඒ වේදනාව නිත්‍ය වශයෙන් දකින්න එපා. අනිත්‍ය වශයෙන් දකින්න. කොහෙන්ද දකින්න කියන්නේ? මනසින්. මනසට දර්ශනය කරගන්න කියනවා
ලෝකයේ විශ්වයේ පවතින නිවැරදි ක්‍රියාව. නිවැරදිව සිදුවෙන දේ මෙනෙහි කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ. ආයි නැවතත් කියන මහණ. කන නිත්‍ය කන දුක් සැප වශයෙන් ගන්න එපා. කන දුක් වශයෙන් හිතන්න. එයි අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් වෙනස් වෙන සුළු නම් විපරිණාම නම් පෙරලෙන ස්වභාව නම් එතන නියත වශයෙන් තියෙන දුක. වික්ෂුන් වහන්සේට කියනවා මහණ කන සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. බාහිර ශබ්දයේ සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නිසා. මහණ මේ දෙක නිසා උපදින සිත සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. මොකද්ද? කනයි ශබ්දයයි නිසා ඇතිවන සිත. ඒ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත සැප වශයෙන් ගන්න එපා. දුක් වශයෙන් දකින්න. ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශය, සෝත සම්පස්සය සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. ඒ ස්පර්ශයෙන් නිසා විඳින වේදනාව සෝත සම්පස්සචා වේදනා. ඒ වේදනාව සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නිසා. අස්තිර නිසා. తాවකාලික නිසා. වෙනස් වෙන නිසා. තියෙන ආකාරයෙන් නොපවතින නිසා. පෙරලෙන නිසා දුකයි. එහෙනම් දුක තමන් සතු කර ගැනීම සුදුසුද? තමන් සතු කරලා ගැනීම කියන්නේ ආත්මයි කියලා. ආත්ම සංකල්පය. මගේ ආත්මය. ආත්මය කියලා දැකීමට සුදුසුද? ඒ කියන්නේ ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන්නේ. ඒතර තමා කියලා අරගෙන තියෙනවා. එහෙනම් දුක නේද තමා කියලා අරන් තියෙන්නේ. ආයි දේශනා කරනවා. මහාන කන ආත්ම වශයෙන් ගන්න සුදුසු නැහැ. කන ආත්ම වශයෙන් දකින්න. ඒක වෙනස් වෙන දෙයක් හැටියට දකින්න, තමාගේ වශයෙන් නොපවතින දෙයක් හැටියට දකින්න. කනට ගෝචර වෙන ශබ්ද ආත්ම වශයෙන් දකින්න සුදුසු නැහැ. එයි වෙනස් වෙනවා. එහෙමනම් ආත්මයත් වෙනස් වෙනවා කියලා ගන්න ඕනේ. ආත්මයත් ඉපද බිඳෙනවා කියලා ගන්න ඕනේ. බෑ. ඒ වචනේ ගැලපෙන්නේ. ආත්මයක් ඉපද බිඳින්නේ. ආත්මය කියන්නේ නොවෙනස් එකක්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්. ඉතින් තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ඉපද බිඳෙන්නේ. මහාන බාහිර ශබ්දය ආත්ම වශයෙන් ගැනීම සුදුසු නැහැ. මම මගේ කියලා ගැනීම සුදුසු නැහැ. මේක අනාත්ම වශයෙන් දකින්න. ඒ දෙක නිසා උපදින සිත ආත්ම වශයෙන් ගැනීමට සුදුසු නැහැ. ඒක අනාත්ම වශයෙන් දකින්න. ඒ කණයි ශබ්දයයි ඒ දෙක නිසා හටගන්න සිතයි කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි මහාන ආත්ම වශයෙන් ගන්න එපා. ආත්ම වශයෙන් ගැනීමට සුදුසු නැහැ. එයි අනිත්‍ය නිසා දුක් නිසා. එහෙනම් දුක් තමා සතු කරගන්න. තමා සතු කියනද දුක්? මම මගේ කියලා ගන්න සුදුසුද? දුක් නෑ. අපි ප්‍රතික්ෂේප කරන එක. දුක මගේ කියන්න කැමති නෑ. අපි දුක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක තමයි අනාත්මයි. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන. එහෙනම් ඒ ස්පර්ශය සෝත සම්පස්සේ ආත්ම වශයෙන් දකින්න එපා. ඒක අනාත්ම වශයෙන් දකින්න. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව සෝත සම්පස්සජා වේදනා. ඒ වේදනාව මම මගේ කියලා ගන්න එපා. ඒක ආත්ම වශයෙන් ගන්න එපා. ඒක අනාත්ම වශයෙන් දකින්න. නිවැරදිව දකින්න. බුදුරජාණන් වහන්සේ හාමුදුරන්ට දේශනා කරන එකින් එක බොහොමත්ම සංයමයෙන් දේශනා කරනවා. හොඳින් දේශනා කරනවා. කරුණාවෙන් මහා කරුණාවෙන් දේශනා කරනවා. අර හාමුදුරන්ගේ අසනීප ක්‍රමක්‍රමයෙන් සුවාතට හැරෙනවා. අර සාධ්‍ය තත්ත්වයෙන් හිටිය හාමුදුරන්. මෙන්න බලන්න මේ ධර්මයේ මෙනෙහි කිරීම තුළ ඇති වෙන ධිටදම වේදිනීය විපාක. නිවැරදිව මෙනෙහි කිරීම තුළ ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා ශරීරයේ ආබාධ සුව වෙනවා. ආයි දේශනා කරනවා
මහාන මේ නාස්‍ය නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. එයි වෙනස් වෙනවා. ඒ නාස්‍යයට ගෝචර වෙන ගන්ධය නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ දෙක නිසා හටගන්න සිත නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කර්ම තුන එකතු කරන ස්පර්ශය මහාන නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ ස්පර්ශයෙන් නිසා විඳින වේදනාව ගාන සම්පස්සජා වේදනා. ඒක නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. දැන් හාමුදුරුවෝ මෙනෙහි කරන දැන් මේ කියන බුදුරජාණන් වහන්සේ කියන ආකාරයට සිත ඒ ආකාරයට පවත්වනවා. හොඳට සිත මනාව එක්තැන්ව සමාධි සිතින් මේ කරුණ එකින් එක අර හාමුදුරුවන්ගේ මනසේ අනුගත වෙනවා. ස්ථාවර වෙනවා මනසේ. හොඳට සිතේ පිහිටනවා. ඒ දේශනා කරන ආකාරයට සිතේ හොඳට තැන්පත් වෙනවා. නැවතත් දේශනා කරනවා. මහාන නාස්‍ය සපවසෙන් ගන්න එපා. දුක්ඛයෙන් දකින්න. ඒ අනිත්‍ය නම් දුකයි. වෙනස් වෙනවා නම් විපරිණාම නම් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා නම් මහාන එක දුකයි. එහෙනම් සපවසෙන් ගන්න එපා. ඒක දුක්ඛයෙන් දකින්න. නාස්‍යයට ගෝචර වෙන ගන්ධය මහාන සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. ඒක අනිත්‍ය නිසා. වෙනස් වෙන නිසා. පෙරලන නිසා. විපරිණාම නිසා. දුක් වශයෙන් දකින්න. මහණේ නාස්‍යයි ගන්ධයයි නිසා සිතක් හදනවා. ඒ සිත සැප වශයෙන් ගන්න එපා. සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නිසා. අස්තිර නිසා. తాවකාලිනික නිසා. වෙනස් වෙන නිසා, විපරිණාම නිසා, පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නිසා දුක් වශයෙන් දකින්න. ඒ දෙක නිසා හැදෙන සිත මහාන සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. ඒ දුක් වශයෙන් දකින්න අනිත්‍ය නිසා, අස්තිර නිසා, తాවකාලික නිසා, තියෙන ආකාරයෙන් අන්නාකාරය ගන්න නිසා, පෙරලෙන ස්වභාවය නිසා දුකයි. දැන් විස්තර වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහාන ඒ නාස්‍ය ගන්ධය නිසා හැදෙන සිත සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. ඒ සිත ශරණයෙන් වෙනස් වෙනවා. ඒක අනිත්‍ය, ඒක අස්තිරයි, ඒක తాවකාලිකයි. අනිත්‍ය මේ ලෝකේ යම් දෙයක් අස්තිරද, අනිත්‍යද, తాවකාලිකද? මහාන ඒක දුකක්. එහෙනම් ඒ නාස්‍ය ගන්ධයෙන් නිසා හටගන්න සිත සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශය මහාන ඒක සැප වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍යයි. ඒක අස්තිරයි. ඒක తాවකාලිකයි. ඒක විපරිණාමයි. පෙරලන ස්වභාවයෙන් යුක්තයි. මොහොතින් මොහොත. පෙරලන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මහාන ඒක දුකයි. සැප වශයෙන් දකින්න එපා. දුක් වශයෙන් දකින්න. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව ගාන සම්පස්සජ වේදනා. මහාන ඒක සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. වෙනස් වෙන නිසා. දැන් අපි මේ දුක් වේදනා අපි නැති කරගන්න අපි ප්‍රිය කරනවා, ආශ කරනවා, කැමති වෙනවා. ඒක අපි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් හැටියට දකින්නේ. අනිත්‍ය ධර්මයක් හැටියට, අස්තිර ධර්මයක් හැටියට, తాවකාලික ධර්මයක් හැටියට අපි දකින්නේ. ඒක නිත්‍ය දෙයක් හැටියට ගන්නවා. නැත්තම් නිත්‍ය කරන්න හදනවා. ස්ථිර කරන්න හදනවා. කලක් පවත්වන්න හදනවා. බෑ. අර භික්ෂුන් වහන්සේට දේශනා කරන නැවත මහාන දිව නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒකේ විපරිණාමයක් තියෙනවා. ඒක පෙරලන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් තියෙනවා. ඒකේ තියෙන අස්තිරත්වයක්, తాවකාලික බවක්. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් දකින්න. නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒ දිවට ගෝචර වෙන රසය මහාන නිත්‍ය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒක අස්තිරයි. ඒක తాවකාලිකයි.
ඒක සුළු මොහොතයි. ක්ෂණයයි. ඒක පෙරළන ස්වභාවයෙන් යුක්තයි. විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. තියෙන ආකාරයෙන් අන්නාකාරය ගැනීමෙන් යුක්තයි. මහණ ඒ නිසා අනිත්‍යයි. මහණ ඒ දෙක නිසා හැදෙන සිත, දිවයි රසය නිසා හැදෙන සිත නිට්ටය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ සිතත් පෙරලෙන සුළුයි. විපරිණාමයෙන් යුක්තයි. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා. අස්තිරයි, తాවකාලිකයි. ඒ නිසා ඒ අනිත්‍ය ස්වභාවය දකින්න. ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශය, ජීවා සංපස්ස මහණ එක අනිත්‍යයි. නිට්ටය වශයෙන් දකින්න එපා. අනිත්‍ය වශයෙන් දකින්න. මහණ ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව, ජීවා සංපස්සජ වේදනාව. මහණ ඒකත් නිට්ටය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒක තියෙන විපරිණාමයක්, පෙරළන ස්වභාවයක්, අස්තිර ස්වභාවයක්, తాවකාලික ස්වභාවයක්. එක මොහොතක්වත් පවතින්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් දකින්න. නැවතත් කියන බුදුරජාණන් වහන්සේ මහණ දිව සැප වශයෙන් දකින්න එපා, දුක් වශයෙන් දකින්න. බාහිර රසය සැප වශයෙන් දකින්න එපා, දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් යම් දෙයක් ඒක දුකයි. අස්තිර නම්, తాවකාලික නම්, පෙරලනවා නම්, තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් ඇද්ද ලෝකේ? මහණ එක දුකයි. ඒක සැප නෙමෙයි. දුක් වශයෙන් දකින්න. මහණ ඒ දිවට ගෝචර වෙන රසය ඒක දුක් වශයෙන් දකින්න, සැප වශයෙන් දකින්න එපා. එයි ඒක පෙරලන සුළුයි. අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. අනිත්‍ය නම්, අස්තිර නම්, తాවකාලික නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක සුවයක් නෙමෙයි. ඒක සැපක් නෙමෙයි. ඒක දුකක්. ඒ වෙනස් වෙන ස්වභාවය දුකක් ඇති කරනවා. මහණ ඒ දිවයි රසය නිසා ඇතිවන සිත, ජීව විඥානේ මහණ සැප වශයෙන් දකින්න එපා. ඒ රස දැන ගැනීම සිත සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නම් දුකයි. අස්තිර නම්, తాවකාලික නම් දුකයි. පෙරළන ස්වභාවයෙන් යුක්ත යම් දෙයක් ඇද්ද? ඒක ලෝකේ දුකයි. විපරිණාම ස්වභාවයෙන් යුක්ත යම් දෙයක් ඇද්ද? ලෝකේ ඒක දුකයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත යම් ධර්මයක් ලෝකේ ඇද්ද? ඒක දුකයි. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමෙන් යුක්තද යම් ධර්මයක්? ඒක දුකයි. එහෙනම් දිවයි රසය නිසා හටගන්න සිත මහාන සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. ඒතොර දකින්නේ මේ කියන්නේ මේ සත්‍ය පෙන්වන්නේ. නිවැරදි වූ ස්වභාවය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. අපේ මනස බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඒ නිවැරදි වූ සත්‍ය ස්වභාවයද අපේ මනස තියෙන්නේ? නැහැ. අපිම හදාගත්ත ආකාරයකට මනස පවත්වනවා. ඒ පවත්වන්නේ ඇලෙන ස්වභාවයෙන් යුක්ත සිත්. තෘෂ්ණාව වැඩෙන ආකාරයට සිත් හදනවා. නිත්‍ය වශයෙන් හොයනවා. සැප වශයෙන් හොයනවා. ආත්ම වශයෙන් හොයනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහාන ඒ ජීව සම්පස්සේ ඒ කරුණු තුන එකතු කරන ස්පර්ශයෙන් මහාන සැප වශයෙන් දකින්න එපා, දුක් වශයෙන් දකින්න. එයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් යම් ධර්මයක්, පෙරළෙන ස්වභාවයෙන් යුක්ත නම්, තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමෙන් යුක්ත නම්, අනිත්‍ය නම්, අස්තිර නම් මහාන එක දුකයි. ඒක දුකටයි එකක්. ඒ ජීව සම්පස්සේ. ඒ ජීව සම්පස්සේ නිසා විඳින වේදනාව මහණෙනි ඒක සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නිසා, අස්තිර නිසා, తాවකාලික නිසා, පෙරළෙන ස්වභාවයෙන් යුක්ත නිසා දුක්. ආයි කියන මහණ දිව ආත්ම වශයෙන් ගන්න සුදුසුද? දිව මගේ කියන්න සුදුසුද? මට අයිති කියන්න සුදුසුද? මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද?
මහාන කියන්නේ. එහෙනම් මහාන දිවානාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ස්ථිරව පවතින දෙයක් නෙමෙයි. ස්ථිර පවතින දෙයක් නම් ඒක ආත්මයටයි තියෙන්නේ. මහණෙනි මේ අස්ථිරතාවකාලික මේ මොහොතක් පවතින දෙයක්ට ඒ ආත්මය කියන්නේ. ආත්මය කියලා ගන්න සුදුසුද? නෑ. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද දිව? බෑ. මහණෙනි නිසානාත්මයි. මහාන බාහිර රසය මගේ කියලා ගන්න සුදුසුද? මට අයිති කියලා ගන්න සුදුසුද? මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නෑ. බාහිර රසය වෙනස් වෙනවා. ඒක දුකටයි තියෙක. ඒක අනිත්‍ය වූ ධර්මයක්. එහෙනම් අනිත්‍ය වූ ධර්මයක් නම් දුකට අයිති ධර්මයක් නම් මගේ කියන එක සුදුසුද? මට අයිති කියන එක සුදුසුද? නෑ. මට අයිති කියන එක සුදුසු නෑ. මගේ කියන එක සුදුසු නෑ. මගේ ආත්මය කියන එක සුදුසු නෑ. එහෙනම් මහාන ඒ දිවයි රසය නිසා විඳින වේදනාව ආත්මයේ වශයෙන් දකින්න සුදුසුද? ඒ දිවයි රසය නිසා හටගන්න සිත මගේ කියලා දකින්න සුදුසුද? මට අයිති කියලා දකින්න සුදුසුද? මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? මහාන මගේ ආත්මයේ වශයෙන් දකින්න එපා. ඒක අනාත්මයි. ඒක අනාත්මයි. මහාන ඒ දිවයි රසය නිසා කරුණු තුන එකතු කරන ස්පර්ශය නිසා විඳින වේදනාව ස්පර්ශය නිසා විඳින වේදනාව මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? මගේ කියලා ගන්න සුදුසුද? මට අයිති කියලා ගන්න සුදුසුද? මහාන මගේ අයිති මගේ ආත්මය කියලා දකින්න සුදුසු නෑ. අනාත්ම වශයෙන් දකින්න. මහාන කුමක්ද හිතන්නේ? මේ කය නිට්ටයද අනිත්‍යද? මහාන මේ කය අනිත්‍යයි. මේ කය මේ ශරීරය අනිත්‍යයි. මහාන ඒ කයට ගෝචර වෙන පහස නිට්ටයද අනිත්‍යද? මහාන ඒක අනිත්‍යයි. එයි ඒක වෙනස් වෙනවා, තියෙන ආකාරයෙන් නාන ආකාරයක් ගන්නවා, පෙරලෙන ස්වභාවයක් නියුක්තයි. මහාන ඒ නිසා අනිත්‍යයි. මහානේ කයයි පහසයි නිසා හටගන්න සිත කාය විඥානය මහාන කුමක්ද හිතන්නේ? නිට්ටයද අනිත්‍යද? මහානේ අනිත්‍යයි. එයි ඒ වෙනස් වෙනවා. ඒ කයයි පහසයි නිසා හටගන්න සිත එක චිත්තක්ෂණයක් තුළ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා නම් නිට්ටයයි කියලා දැකීම සුදුසුද? අනිත්‍යයි කියලා දැකීම සුදුසුද? අනිත්‍යයි කියලා දැකීම සුදුසුයි. ඒක පෙරලන ස්වභාවයෙන් යුක්තයි. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නව, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. විපරිණාමයෙන් යුක්තයි. මහාන ඒ නිසා අනිත්‍යයි. ආයත් දේශනා කරන. මහාන මේ කයයි පහස්සයි නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරලා දෙන්නේ ස්පර්ශයනේ. මහාන ස්පර්ශය මොකද හිතන්නේ? නිට්ටයයි කියලා හිතනවද? අනිත්‍යයි කියලා හිතනවද? මහාන අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙන්නේ අස්තිර නිසා, తాවකාලික නිසා, පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නිසා, විපරිණාම නිසා අනිත්‍යයි. තියෙන ආකාරයෙන් අන්නාකාරය ගැනීම නිසා අනිත්‍යයි. ඒක පරීක්ෂාවෙන් තහවුරු කරගන්න මම කියන ඒවා ඒ ස්වභාවයෙන් යුක්තද නැත්තද කියන එක පරීක්ෂාව තුළින් සහතික කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. අපට අවශ්‍ය කරන්නේ මේ කියන ආකාරයට අනුමාන ඥානයක් නෙමෙයි. ඒ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා ලබා ගන්නා වූ ප්‍රත්‍යක්ෂ ඥානයක්, සහතික වශයෙන් ඥානයක් ඕනේ අපිට. ඒ තුළ තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒ තුළ අපිට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන්. නැත්තම් මිදෙන්නේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනේ. නැත්තම් කවදාවත් කලකිරීමක් එන්නේ. කලකිරීමෙන් නම් ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න ඕනේ. ඒතර අර භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිහිල්ලා. ළඟ ඉඳගෙන එකින් එක අහනවා, එකින් එක පෙන්නනවා. මහාන කුමක්ද හිතන්නේ? ඒ කයයි පහස්සයි නිසා හටගන්න සිත ඒක පෙරලනවා, ඒක විපරිණාමයි, ඒක තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මහාන ඒ නිසා අනිත්‍යයි.
මහාන ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශය කාය සංපස්ස. මහානේ සංපස්සේ කොහොමද හිතන්නේ? නිට්ටයද අනිත්‍යද? මහානේ අනිත්‍යයි. ඇයි අනිත්‍ය? ඒක අස්තිරයි, ඒක తాවකාලිකයි. ඒක පෙරලනවා. ඒක විපරිණාමයක් තියෙන්නේ. තියෙන ආකාරයෙන් නන්න ආකාරයක් ගන්නවා. ශණයෙන් වෙනස් කරනවා. මහානේ නිසා අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා කාය සංපස්සජ වේදනා. ඒ ස්පර්ශය නිසා ඇතිවන කායේ වේදනාව මහාන නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අස්තිරයි, ඒක తాවකාලිකයි. ඒක පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් කරනවා. මහානේ නිසා අනිත්‍යයි. දැන් නැවතත් කියනවා. මහාන කය සැපයි කියලා දකින්න එපා. කය දුකයි කියලා දකින්න. ඇයි? කය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. විපරිණාම නිසා දුකයි. පෙරලෙන ස්වභාවය නිසා දුකයි. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීම නිසා දුකයි. තියෙන ආකාරයටම තියෙනවා නම් සැපයි. ස්ථිර නම් සැපයි. වෙනස් වෙන්නේ නැත්තම් සැපයි. නෑනේ. කය කොතනද වෙනස් නොවෙන්නේ? සෑම කොටසකම සෑම මොහොතකම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. චිත්තක්ෂණ 17ක ආයු කාලයක් අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ශරීරයේ සියලුම කොටස් ටික පෙරලනවා. විපරිණාමයි. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. වෙනස් කරනවා. මහණේ නිසා එහෙනම් ඒ කාය සංපස්සජ වේදනා මහණේ අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. එහෙනම් ඒතර කාය සැප වශයෙන් දකින්න එපා. කාය දුක් වශයෙන් දකින්න. ඒ අනිත්‍ය නිසා. කායට ගෝචර වෙන පහස මහණ සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. එයි ඒක ස්ථිර නැති නිසා, తాවකාලික නිසා, වෙනස් වෙන නිසා, තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න නිසා දුකයි. කායට ගෝචර වෙන පහස. මානේ මේ දෙක නිසා ඇති වෙන සිත සැපයි කියලා ගන්න එපා. එයි ඒක දුකයි කියලා ගන්න. එයි දුක් වෙන්නේ? ඒක තියෙන ආකාරයෙන් වෙනස් කරනවා. විපරිණාමයක් තියෙනවා, පෙරලන ස්වභාවයක් තියෙනවා, අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. ඒ නිසා දුකයි. හොඳට මෙනෙහි කරන්න, හොඳට සිහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත සිහි කරන්න. ඒකට කියන අනුපස්සන. සැප වශයෙන් සිහි කරන තාක්කල් දුක තේරෙන්නේ. දුක් වශයෙන් මෙනෙහි කරන්න. දුක්ඛානුපස්සන, අනිච්චානුපස්සන, අත්තානුපස්සන. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන පුච්චරයක් ඇද්ද එයාට නියත වශයෙන් සසරෙන් මිදෙන්න පුළුවන්. ඒ සසරෙන් මිදීමේ මූලික අභ්‍යාසයයි. නිට්ටය වශයෙන් නෙමෙයි අනිත්‍ය වශයෙන්. සැප වශයෙන් නෙමෙයි දුක් වශයෙන්. ආත්ම වශයෙන් නෙමෙයි අනාත්ම වශයෙන්. මහාන කොහොමද හිතන්නේ? ඒ කයයි පහසයි ඒ දෙක නිසා හට ගන්න සිතයි කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි. ඒ ස්පර්ශය සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. ඇයි? ඒක පෙරලනවා. ඒක තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙන, විපරිණාමය ස්වභාවයක් තියෙන. මහාන ඒ නිසා දුකයි. දැන් කය සැප, ශරීරය සැපටයි කියනවද දුකටයි කියනවද? බලන්නකො පොඩ්ඩක්. මම මේක තව විස්තර කරනවා. මේ කරුණු ටික පැහැදිලි කරලා දීලා ඉවර වෙලා. ඒ කාය සංපස්සය නිසා ඇතිවෙන වේදනාව ඒක සැපයි කියලා ගන්න එපා. ඒක දුකයි. එතන තියෙන විපරිණාමයක්, පෙරලන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීම අනිත්‍ය ස්වභාවයක්. ඒ නිසා දුකයි. කාය සංපස්සජ වේදනා. මහාන මනස නිට්ටයයි කියලා ගන්න එපා. ඇයි? චිත්තක්ෂණය තුළ ඉපද බින්දිනවා. මහාන විඥානය අනිත්‍යයි. සිත අනිත්‍යයි. ඒ අනිත්‍ය කියන්නේ අස්තිරයි, తాවකාලිකයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවය, විපරිණාම ස්වභාවයක් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන්නේ විඥානෙත්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සෑම එකම ඒ වගේ. ඇස කන නාසය දිව ශරීරය මන සෑම එකම තියෙන මේ ස්වභාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. හාමුදුරන්ට කියනවා මනස අනිත්‍යයි
වශයෙන් දකින්න. නිට්ටය වශයෙන් දකින්න එපා. එයි. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. විපරිණාමයි. පෙරළන ස්වභාවයක්. තියෙන ආකාරයෙන් අන්නාකාරයෙන් ගැනීමක් තියෙන. මානසට ගෝචර වෙන්නේ බාහිර අරමුණු. මහාන කුමක්ද හිතන්නේ? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එයි. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. පෙරළන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්නාකාරයක ගැනීමක් තියෙන්නේ. විපරිණාම ධර්මයක් තියෙන්නේ. මහාන ඒ නිසා අනිත්‍යයි. නිට්ටය ස්වභාවයෙන් දකින්න එපා. අනිත්‍ය ස්වභාවයෙන් දකින්න. මනසට ගෝචර වෙන අරමුණු නිට්ටය ස්වභාවයෙන් දකින්න එපා. අනිත්‍ය ස්වභාවයෙන් දකින්න. ඒ මනසයි අරමුණු නිසා හටගන්න මනෝ විඥාණය මහාන නිට්ටය වශයෙන් දකින්න එපා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ මනෝ විඥාණය පෙරලනවා තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා වෙනස් වෙන ස්වභාවයක් තියෙන විපරිණාම ධර්මයක් තියෙන විපරිණාම ස්වභාවයක් අනිත්‍ය ස්වභාවය අස්තිර ස්වභාවය తాවකාලික ස්වභාවය මහණේ ඒ ස්වභාවය දකින්නේ අනිත්‍ය ස්වභාවයයි ඒ මනසයි අරමුණෙන් නිසා හට ගන්න මනෝ විඥාණය මහණ කරුණු තුන එකතු කරන ස්පර්ශයයි මනෝ සම්පස්සේ කුමක්ද හිතන්නේ මහනෝ සම්පස්සේ මහණ නිට්ටයද අනිත්‍යද මහණ අනිත්‍යයි මනෝ සම්පස්ය චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දිනවා ඇතිවන ශනේ නැති වෙනවා උදේ වේ එනං ඒක අනිත්‍යයි මනෝ සම්පස්සජ වේදනා මහණ මේ ස්පර්ශය මනෝ සම්පස්සය නිසා ඇතිවෙන විඳීම මහණ නිට්ටයද අනිත්‍යද කොහොමද හිතන්නේ අනිත්‍යයි ඇයි අස්තිරයි తాවකාලිකයි විපරිණාමයි පෙරළන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි මහණ ඒ නිසා අනිත්‍යයි මහණ මනස සැප වශයෙන් දකින්න එපා මනස දුක් වශයෙන් දකින්න ඇයි අර විපරිණාම ස්වභාවයක් තියෙනවා පෙරළන ස්වභාවයක් තියෙනවා තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් තියෙනවා ඒ නිසා දුකයි අස්තිර නිසා දුකයි తాවකාලික නිසා දුකයි මනස අපි අරගන්නෙම සැප වශයෙන් ඒකමනේ තෘප්තිමත් කරන්න හදන්නේ මනසමයි තෘප්තිමත් කරන්න හදන්නේ ආස්වාද විඳින්න මනසම උපකාර කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍යයි ඔකේ විපරිණාමයක් තියෙන්නේ තියෙන ආකාරයෙන් අන්නාකාරයක ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ මහණ ඒක දකින්න මනසට ගෝචර වෙන අරමුණ ඒ දෙක නිසා හටගන්න සිත මනෝ විඤ්ඤාණය. ඒතර මනෝ සම්පස්සේ කර්ණු තුන එකතු කරන්නේ ඒ ස්පර්ශයයි. මහාන එක සැප වශයෙන් දකින්න එපා. ඒක දුක් වශයෙන් දකින්න. එයි. පෙරලනවා තියෙන ආකාරයෙන් අන්නාකාරයක් වෙනස් වෙන ස්වභාවයක් විපරිණාම ස්වභාවයක් තියෙන්නේ මනෝ සම්පස්සේ. මන්නේ යථා ස්වභාවය දකින්න. සැප වශයෙන් දකින්න එපා දුක් වශයෙන් දකින්න. මනෝ සම්පස්සජ වේදනා මහාන කුමක්ද හිතන්නේ සැපයි කියලා හිතනවද දුකයි කියලා හිතනවද මනසෙන් විඳින වේදනාව දැන් මේ හාමුදුරුවෝ ලොකු වේදනාවක නින්නේ කායික මානසික වේදනාවක් ලොකු වේදනාවක් විඳින්න මහාන කුමක්ද හිතන්නේ ඒ වේදනාව දුකයි සැප වශයෙන් දකින්න එපා ඒක දුක් වශයෙන් දකින්න. එයි අනිත්‍ය නිසා, අස්තිර නිසා, తాවකාලික නිසා, විපරිණාම නිසා, පෙරළන ස්වභාවයෙන් යුක්ත නිසා දුක් වශයෙන් දකින්න, සැප වශයෙන් දකින්න එපා. නැවතත් කියනවා මහාන මනස මගේ කියලා ගන්න සුදුසුද? මට අයිති කියලා ගන්න සුදුසුද? මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නැහැ. එයි අනිත්‍ය නිසා, දුක් නිසා. එහෙනම් මගේ කියලා ගන්නවා නම් දුක මගේ කියලා ගන්න තියෙනවා. ආත්මය කියලා ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්න තියෙනවා. මගේ ආත්මය කියන්න බෑ. එයි චිත්තක්ෂණයක් තුළ පෙරලනවනේ, වෙනස් කරනවනේ. තමාගේ වශයෙන්ද? තමාගේ කැමැත්ත හැටියටද? නෑ. ඒ නිසා මහාන මනස ආත්ම වශයෙන් දකින්න එපා. මනස මගේ කියලා දකින්න එපා. මනස අනාත්ම ලක්ෂණයෙන් දකින්න. තමාගේ වශයෙන් නොපවතින ධර්මයක් හැටියට දකින්න.
තමගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි ධර්මයක් හැටියට දකින්න. නিত্য ධර්මයක් හැටියට දකින්න එපා. නিত্য ධර්ම ආත්මයක් නම් වෙනස් වෙන්න බෑ. ආත්මය කියන එක. එහෙනම් ද මනස කියන එක ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒතර ආත්මයත් ඇතිව නැති වෙනවා. එතකොට මේ එක ගැලපෙනවා දෙකේ අර්ථය. ආත්මය කියන්නේ නොවෙනස් එකක්. නෑනේ ආත්මයත් ඉපද බිඳිනවනේ එතකොට. ආත්මයත් ඇතිව නැති වෙනවනේ. මොහොතක් පාසා ආත්මය ඇතිව නැති. ආත්මය නෙමෙයි ඇතිව නැති වෙන්නේ. මේ පවතින ස්වභාවය මනස ඒක ඇතිව නැති වෙනවා. ආත්මයක් නෙමෙයි ඇතිව නැති වෙන්නේ. එහෙනම් ඒක ආත්ම වශයෙන් දැකීමට සුදුසුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේක ආත්ම වශයෙන් දකින්න එපා. ඒක අනාත්ම වශයෙන් දකින්න. මනසට ගෝචර වෙන අරමුණු මහණ මගේ කියන්න සුදුසුද? මට අයිති කියන්න සුදුසුද? මගේ ආත්මයේ වශයෙන් දකින්න සුදුසුද? නෑ. ඉතින් මගේ කියලා දකින්න සුදුසු නම් දැන් දුක්ඛ වශයෙන් දැක්ක එහෙනම් දුක මගේ. කවුද එහෙම කියන්නේ? දුක මගේ. කවුද දුකට කැමති? තමාගේ වමනාවේ හැටියට දුක ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, අයින් කරන්න පුළුවන්? බැ. එහෙනම් ආත්මද අනාත්මද? මහාන අනාත්ම වශයෙන් දකින්න. ආත්ම වශයෙන් දකින්න එපා. බාහිර අරමුණ. ඒ දෙක නිසා හැදෙන සිත මහාන කොහොමද හිතන්නේ? මගේ කියලා ගන්න සුදුසුද? මට අයිති කියලා ගන්න සුදුසුද? මගේ ආත්මයේ වශයෙන් දකින්න සුදුසුද? නෑ. ඇයි? එහෙනම් දුක මගේ. අනිත්‍ය උදේ මගේ. කවුද කැමති අනිත්‍ය දෙයක් මගේ කරගන්න? නිට්ටය දෙයක් නම් මගේ කරගන්න පුළුවන්. අනිත්‍ය දෙයක් මගේ කරගත්තාම නියත වශයෙන්ම දුක්. මහාන දකින්න මේ මනසයි බාහිර අරමුණු නිසා හටගන්න සිත මගේ කියලා දකින්න එපා. මගේ ආත්මයේ වශයෙන් දකින්න එපා. මට අයිති කියලා දකින්න එපා. අනාත්ම වශයෙන් දකින්න. තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දකින්න. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. තමාගේ කැමැත්ත හැටියට, තමාගේ ඕමනාවේ හැටියට පවත්වන්න පුළුවන්. මනෝ විඥානි. බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන මහාන නිවැරදි ආකාරයෙන් දකින්න. මනෝ සම්පස්සය මගේ කියලා දකින්න සුදුසුද? නෑ. එයි එහෙනම් දුකත් මගේ. එයි අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බැලුවානේ මනෝ සම්පස්සය සැපයිද දුකයිද කියලා. එහෙනම් මනෝ සම්පස්සය මගේ කියනවා නම් දුක මගේ. හා. දැන් එතකොට කවුද ගන්නෙ? මගේ කියලා දුක ලං කරගන්න කැමතිද කවුරුත්? නෑ. අපි දුක ප්‍රතික්ෂේප කරනවා. අපි දුක බැහැර කරනවා. හැබැයි Tamanට ඕන විදියට බැහැර කරන්න බෑ. Tamanට ඕන විදියට ඉවත් කරන්න බෑ. නැවත නැවත උරුම කරන්නේ දුක්. ආත්ම වශයෙන් ගන්න. දකින්නේ වැරදි ආකාරයේ. නිවැරදි ආකාරයේ නෙමෙයි. එහෙනම් මනෝ සම්පස්සිජ වේදනා. ඒ මනස මූලික වෙලා හටගන්නා වූ විඳීම හේවත් වින්දනේ. මහාන කුමක්ද හිතන්නේ? මගේ කියලා ගන්න සුදුසුද? මට අයිති කියලා ගන්න සුදුසුද? මනෝ සම්පස්සිජ වේදනා. කවුද කැමති? කාටද පුළුවන් මගේ කියලා ගන්න? අනේ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන්. ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් හැටියට දකින්න. ඒතර මනෝ සම්පස්සිජ වේදනා. මහාන ආත්මද අනාත්මද? කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද බැරිද? තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට තමාගේ ඕමනාවේ හැටියට පවත්වන්න බැරි නම් අනාත්මයි. තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් ආත්මයි. නිවැරදි ආකාරයට දකින්න පුරුදු වෙන්න. දැන් භික්ෂුන් වහන්සේට මේ ආකාරයට පැහැදිලි කරනකොට භික්ෂුන් වහන්සේගේ සිතට මොකද වෙන්නේ? විසත් සිත අතිශය ප්‍රසන්න භාවයටපත් වෙනවා. එයි නිවැරදි දර්ශනය. දැන් ඒ අනුව ඒ රහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ ඇසට තියෙන ඇල්ම අයින් කරනවා. ඇසට තියෙන ඇල්ම අයින් කරනවා. එයි අනිත්‍ය වශයෙන් දැක්කා. දුක් වශයෙන් දැක්කා. අනාත්ම වශයෙන් දැක්කා. ඒ ඇසට සම්බන්ධ වෙන රූප නිට්ටය වශයෙන් දැකීම එතනින් අවසන් වුණා. අනිත්‍ය වශයෙන් සිතට අනුගත කරගත්තා. ඒ
ඇසයි රූපයයි නිසා හටගන්න සිත පිළිබඳව ආසාව, ඇල්ම, කැමැත්ත, තෘෂ්ණාව අතහැරියා. ඒ අතහැරියේ. ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත නිසා. ඒ පිළිබඳව කලකිරිනු සිතක් ඇති වුණා. නිබ්බිදාව ඇති වුණේ. නිබ්බිදාව ඇති වුණාද විරාගය ඇති වුණා. කලකිරීම තුළ නොයල්ම ඇති වුණා. තථාගතයන් වහන්සේ දේශනා කරනකොට දැන් යථා ස්වභාවය අවබෝධ කරගෙන රූපයට තියෙන ඇලෙන සිත අයින් කළා. ඒ අයින් කළේ තණ්හාව. ඒ ඇස එක්ක සම්බන්ධ වෙන බාහිර රූපයට තියෙන ඇල්ම, ආස්ාව, කැමැත්ත අයින් කරා. ඒ අයින් කළේ තෘෂ්ණාව. ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන ආස්ාව අයින් කළා. එයි අනිත්‍ය වශයෙන් දැක්ක, දුක් වශයෙන් දැක්ක, අනාත්ම වශයෙන් දැක්කා. ඒ ඇසයි රූපයයි නිසා හැදුණු සිත කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. ඒ ස්පර්ශයට තියෙන ඇල්ම අයින් කළා. හාමුදුරුවෝ අයින් කරා. අයින් කළා එකින් එක. ඇයි අයින් කළේ? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැක්කා. දුක් දේ දුක් හැටියට දැක්කා. අනාත්ම දේ අනාත්ම හැටියට දැක්කා. ඒ අනුව අයින් කරා. ඒ කර්ණ තුන එකතු කර ස්පර්ශය අනිත්‍ය හැටියට දැක්කා. ඇත්ත සැටියෙන් දැක්කා. ඒක සැප වශයෙන් නෙමෙයි දුක් වශයෙන් දැක්කා. ඒ චක්කු සම්පස්සය. ඒ අනුසිත අයින් කරා. ඇලෙන සිත අයින් කරා. ඒක ආත්ම වශයෙන් නෙමෙයි අනාත්ම වශයෙන් දැක්කා. ඒ ස්පර්ශය. ඒ අනුසිත අයින් කරා. ඒ චක්කු සම්පස්සජ වේදනා, ඒ විඳීම අනිත්‍ය වශයෙන් දැක්කා. ඒ අනු ඇලීමේ සිත අයින් කරා. ඒ අනු ඇලීමේ සිත අයින් කරා. ඒක දුක් වශයෙන් දැක්කා. ඒ අනු ඇලීමේ සිත අයින් කරා. ඒ ධර්මය අනාත්ම වශයෙන් දැක්කා. ඇත්ත සැටියෙන් දැක්කා. ඒ අනු ඇලීමේ සිත අයින් කරා. ඒ ඇත්ත සැටියෙන් දැකීම තුළ ඇති වුණේ කලකිරීමක්, නිබ්බිදා. කලකිරීම තුළ විරාගය, නොයල්ම සිත. කලකිරීම ඇති නොවන තාක්කල් විරාගයට යන්නේ. එතකොට කලකිරීමට හේතු උනේ මොකද්ද? ඇත්ත සැටියෙන් දැකීමයි. ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශනය. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට යථාභූත ඥාන දර්ශනය නැද්ද? ඒ තාක්කල් කලකිරෙන්නේ. නිබ්බිදා වෙන්නේ. කලකිරෙන්නේ නැත්තම් කවදාවත් විරාගයක් එන්නේ. රාගයම තමයි තියෙන්නේ. ඇලෙන සිතම තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ හාමුදුරන්ට පෙන්නනවා ලස්සනට. ඒතොර එයානෝ සිත අයින් කරගන්නවා. සිත බැහැර කරගන්නවා. පෙන්නනවා. මහණ දැන් කන දැක්ක අනිත්‍ය වශයෙන්. දැක්ක දුක් වශයෙන්. දැක්ක අනාත්ම වශයෙන්. ඒ අනුයල්ම අයින් කරගත්තා. කනට ගෝචර වෙන ශබ්ද දැක්ක අනිත්‍ය වශයෙන්. සැප වශයෙන් නෙමෙයි දැක්කේ දුක් වශයෙන්. ආත්ම වශයෙන් නෙමෙයි දැක්කේ අනාත්ම වශයෙන්. සිත අයින් කරගත්තා. ඒ කනයි ශබ්දයයි නිසා හටගන්න සිත දැක්කේ අනිත්‍ය වශයෙන්. දැක්කේ දුක් වශයෙන්. දැක්කේ අනාත්ම වශයෙන්. ඒ දැක්කේ යථාර්ථයයි. ඒ දැක්කේ පරම සත්‍යයයි. ඒ අනුව ඇලෙන සිත අයින් කරා. ඒ කනයි ශබ්දයයි නිසා හටගත්ත සිත කර්ණ තුන එකතු කළ ස්පර්ශය. ඒ ස්පර්ශය දැක්කේ නිට්ටය වශයෙන් නෙමෙයි. ඒක මනසට හොඳට අනුගතයි. සිතේ හොඳට ස්ථාවරයි. ප්‍රත්‍යක්ෂයි. සහතිකයි. ඒ අනුව ඇලෙන සිත අයින් කළා. ඒ අනුව ඇලෙන සිත අයින් කළේ. ඒතකොට ඇත්ත සැටියෙන් දැක්කා. ඒ අනුව කලකිරුණා. කලකිරීම තුළ විරාගය. නොඇලෙන සිතක්. අපි ඇත්ත සැටියෙන් දැක්කද? ඒ නොදකින්න තාක් කලකිරෙන්නේ. එහෙනම් ඒ කාරණු තුන එකතු කර නිස්පර්ශය, සෝත සම්පස්සේ, නිට්ටය හැටියට මෙතෙක් කල ගත්ත සිත අයින් කළා. ඒක දැක්කේ අනිත්‍ය හැටියට. ඒ දැක්කේ පරම සත්‍යයි. ඒක දැක්කේ සැප වශයෙන් නෙමෙයි දුක් වශයෙන්. ඒක දැක්කේ අනාත්ම වශයෙන් නෙමෙයි ආත්ම වශයෙන් නෙමෙයි අනාත්ම වශයෙන්. දැක්කේ අනාත්ම වශයෙන්. ඒ අනුව ඇලෙන සිත අයින් කළා. නිවැරදි දර්ශනය තුළ ඇලෙන සිත අයින් කරා. ඒ සෝත සම්පස්සජ වේදනා පිළිබඳව අනිත්‍ය වශයෙන් දැක්කා. දුක් වශයෙන් දැක්කා. අනාත්ම වශයෙන් දැක්කා. ඒ දැක්කේ පරම සත්‍යයි. ඒ අනුව ඇලෙන සිත අයින් කළා. නාස්‍ය නිවැරදිව දැක්කා.
නිට්ටය වශයෙන් නෙමෙයි අනිත්‍ය වශයෙන්. ඒක හොඳට සිතට අනුගතයි. සිතට ස්ථාවරයි. ප්‍රත්‍යක්ෂයි. අනිත්‍යම තමයි මේක. ඒ නාසය දැක්කේ සැප වශයෙන් නෙමෙයි දුක් වශයෙන්. ඒක සිතට හොඳට ප්‍රත්‍යක්ෂයි. සහතිකයි. ඒක දැක්කේ ආත්ම වශයෙන් නෙමෙයි. ඒක දැක්කේ අනාත්ම වශයෙන්. ඒක සිතට හොඳට ප්‍රත්‍යක්ෂයි. සිතට සහතිකයි. ඒ අනුව ඇලීමේ සිත අයින් කරා. ඇලෙන සිත අයින් කළා. විරාගය. එයි ඇත්ත ඇති සැටියෙන් දැක්කා කලකිරුණා. කලකිරුණේ සංස්කාරයන් පිළිබඳ. ඇත්ත ඇති සැටියෙන් දැක්කා දකින්න ඕනේ සංස්කාරයන්. ඒ අනුව සංස්කාරයන් පිළිබඳව කලකිරෙනවා. කලකිරීම තුළ නොයල්මේ සිතක් හෙවත් විරාගය. විරාගයද විමුක්ති ඥාන දර්ශනය. ඇලෙන තාක්කල් විමුක්ති ඥාන දර්ශනයක් නේ. එහෙනම් බාහිර ගන්ධය. ඒ දෙක නිසා සිත. කර්ණ තුන එකතු කරන ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිත. දැක්කේ නිට්ටය වශයෙන් නෙමෙයි. අනිත්‍ය වශයෙන්. දැක්කේ සැප වශයෙන් නෙමෙයි. දැක්කේ දුක් වශයෙන්. දැක්කේ ආත්ම වශයෙන් නෙමෙයි. දැක්කේ අනාත්ම වශයෙන්. ඒ දර්ශනය නිවැරදි දර්ශනයයි. ඒ නිවැරදි දර්ශනය යථාභූත ඥාන දර්ශනයයි. ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. එතකොට ඒ තුළ ඇල්මයින් කරා. නාසයට, ගන්ධයට දෙක නිසා හැදෙන සිතට, කර්ණ තුන එකතු කරන ස්පර්ශයට, ස්පර්ශය නිසා විඳින වේදනාවට ඇලෙන සිත අයින් කළා. දැන් බලන්නකෝ අපි මොකද්ද කරන්නේ? අනිත්‍ය වශයෙන් දැක්කා, දුක් වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. ඒ දැක්කේ යථාර්ථයයි, පරම සත්‍යයයි. සත්‍ය දැකලා කලකිරුණා. ඇත්ත ඇති සැටියෙන් දැකලා කලකිරුණා. දිව දැක්කේ නිට්ටය වශයෙන් නෙමෙයි, අනිත්‍ය වශයෙන්. හැබැයි ඒ දැකීම ස්ථාවරයි, ප්‍රත්‍යක්ෂයි. සිතට සහතිකයි, සිතට අනුගතයි. ඒ අනුව ඇරීමේ සිත අයින් කරා. ඒක දැක්කේ සැප වශයෙන් නෙමෙයි දුක් වශයෙන්. ඒක සිතට සහතිකයි, ප්‍රත්‍යක්ෂයි. ඒ අනුව ඇරීමේ සිත අයින් කරා. ඒ දිව දැක්කේ ආත්ම වශයෙන් නෙමෙයි අනාත්ම වශයෙන්. ඒක සිතට හොඳට ප්‍රත්‍යක්ෂයි. සහතිකයි. නිවැරදිව දැක්කා. ඒ නිවැරදි දර්ශනය සම්මා දිට්ඨියයි. මෙතෙක් වෙලා ඒ ආකාරයෙන් කල්පනා කරා නම් ඒක සම්මා සංකප්පයයි. ඔය වැඩුණේ ප්‍රඥාවයි. අර හාමුදුරන්ගේ වැඩෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව තුළ සිත අයින් කරනවා. සිත බැහැරට ගන්නවා. ඇලෙන සිත මෙච්චර කල් ඇලුණු සිත දැන් රාග සහිත සිත දැන් ක්‍රමක්‍රමයෙන් විරාගයට එන්නේ. අනුපිළිවෙලට එන විරාගයට. නොඇලෙන සිත. නොඇලෙනවා කියන්නේ තෘෂ්ණාව දුරු කරනවා කියන එක. එහෙනම් ඒ ධර්මතාවලට තියෙන ඇලෙන සිත අයින් කරා. ඒ අයින් කළේ තෘෂ්ණාව. අයින් කළේ ඇත්ත ඇති සැටියෙන් දැකලා. ඇත්ත ඇති සැටියෙන් දැකීමට මොකක්ද කියන්නේ? යථාභූත ඥාන දර්ශනය. ඒ තුළ කලකිරීම. මොකටද මේ අනිත්‍ය දේවල් වලට මම මනසින් බැඳෙන්නේ? මේ දුක් උපදවන දේවල් වලට මම මොකටද මනසින් බැඳෙන්නේ? මේ මට අයිති නැති දේවල් වලට, මගේ ආත්මය වශයෙන් නොපවතින මේ දේවල් වලට මම මොකටද මනසින් බැඳෙන්නේ? බැඳෙන සිත අයින් කරා. ඇලෙන සිත අයින් කළා. ලගින සිත අයින් කළා. ඒ අයින් කළේ තණ්හාව, තෘෂ්ණාව. කයට ඇලෙන සිත අයින් කළා. ඒ අනිත්‍ය වශයෙන් දැක්කා. දුක් වශයෙන් දැක්කා. අනාත්ම වශයෙන් දැක්කා. කයට ගෝචර වෙන පහස අනිත්‍ය වශයෙන් දැක්කා. දුක් වශයෙන් දැක්කා. අනාත්ම වශයෙන් දැක්කා. ඒ දෙක නිසා උපදින සිත අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කා. කර්ණ තුන එකතු කරන ස්පර්ශය අනිත්‍ය වශයෙන් දැක්කා, දුක් වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. ඒක සිතට ස්ථාවරයි, සිතට සහතිකයි, සිතට ප්‍රත්‍යක්ෂයි. ඇත්ත ඇති සැටියෙන් දැකලා ඒක සහතික කරගත්තා. පරීක්ෂණය තුලින් දැන් පරීක්ෂණය සඳහා සිත මෙහෙව්වා. කවුද? බුදු පියාණන් වහන්සේ ළඟ ඉඳලා. අර ස්වාමින් වහන්සේගේ ලෙඩ වූ මනස ගත්තා. නිවැරදිව ධර්මය තුළ මනස හසුරවන්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මනස මෙහෙව්වා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. මනස අනිත්‍ය වශයෙන් දැක්කා. ඒක දුක් වශයෙන් දැක්කා. ඒක අනාත්ම වශයෙන් දැක්කා. ඒ දැක්කේ පරම සත්‍යයයි. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම තුළ
මනසට තියෙන ආසාව අයින් කරා. දෙක බාහිර අරමුණු වලට තියෙන ඒක අනිත්‍ය වශයෙන් දැක්ක, දුක් වශයෙන් දැක්ක, අනාත්ම වශයෙන් දැක්ක. ඒ දෙක නිසා හැදුණු සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කා. කාරණ තුන එකතු කරන ස්පර්ශය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කා. ඒ ස්පර්ශය නිසා මනසින් විඳ මනෝ සංපස්සජ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කා. දුක් වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. ඒ දැක්කේ යථාර්ථයයි, පරම සත්‍යයයි, විශ්වේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය දැක්කේ. ඒ අනුව අර මෙතෙක් කල තිබුණු රාග සහිත සිත විරාගයට ආවා. ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකලා මේ සංස්කාරයන් පිළිබඳව ඇතිවෙච්ච කලකිරීම තුලයි අපටත් ඒ ස්වභාවයම තමයි. කවදාවත් මේ රාගය විරාගයක් බවට පත් කරගන්න බැහැ. ඇත්ත ඇතිසැටියෙන් දැක්කේ නැත්තම්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ ළඟ ඉඳගෙන නිවැරදිව පෙන්වලා දෙනවා. පහදලා දුන්නා. පහදලා දුන්නද? තමන සංපස්සජ වේදනා. එහෙනම් මේ සියල්ල පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙතෙක් වෙලා කතා කළ මේ සියලු කරුණු හොඳට විභාග කරලා, පරීක්ෂා කරලා, බෙදලා, වෙන් කරලා බලන්න. නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා තියෙනවා නම් කොහෙද තියෙන්නේ? එහෙම එකක් නෑ විශ්සේ. ලෝකෙම නෑ. ඕනම සබ්බේ සංඛාර අනිච්ච. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනාත්ත. සියලු සංස්කාර ධර්ම අනාත්මයි. සියලු සංස්කාර ධර්මය දුකයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය උදේයි අපි නිට්ටය වශයෙන් දකින්නේ. දුක්ඛ උදේයි අපි සැප වශයෙන් දකින්නේ. ආත්ම වශයෙන් ඇති, ආත්ම වශයෙන් නැතිදී අපි ආත්ම වශයෙන් දකින්නේ. අනාත්ම දේ ආත්ම වශයෙන් දකින්නේ. ඒ අනවබෝධයයි. ඒ අනවබෝධය. එහෙනම් අවබෝධයට ආවා. අවබෝධයට ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේ මොකක්ද අයින් කරේ? ඇලීමේ සිත අයින් කරා. ඇලීමේ සිත අයින් කරා කියන්නේ විරාගය. විරාගයට පස්සේ තියෙන්නේ විමුක්ති ඥාන දර්ශනය. නිදහස්. සියල්ල නිදහස් වෙච්ච බව ඥාන නුවණින් දර්ශනය දැක්කා. ඒ හාමුදුරන්ට ඒ ධර්ම දේශනාව අවසානයේදී නිවැරදි දහම් ඇස පහළ වුණා. ධර්මය අවබෝධ කරා. ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වය ඉතින් දැන් මේ අරමුණටම තමයි බණ කිව්වේ. මෑණික් දිවැල දොඩම් කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම් කොටුව මහත්මයා විසින් අරමුණ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ලක්වැසි ලෝයැසි මහා සංඝරත්නයට වහවහ ධර්මය අවබෝධ වේවා. සංසාරගත දෙමව්පිය ගුරුවරු අඹදරු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී දෙව් මිනිසුන්ට වහවහ ධර්මය අවබෝධ වේවා. ඒ සදාම තමයි ධර්මයේ දිගහැරියේ ලැබේවා. තෙරුවන් සරණ ලැබ සියලු සත්‍ය සුඛී සුවපත් භාවයටපත් වේවා. සුඛී සුවපත් භාවය නිබ්බාන පරම සුඛ. ඒක තමයි සුඛී සුවපත් භාවය. මගපලලාභීන් ලෝපුරා වැඩි වැඩියෙන් බිහි වේවා. මියන තුරයිම උතුමන්ගේ දර්ශන නෙත ගැටේවා. අසුර ලැබේවා. සසර දුකින් මිදේවා. ඒ ප්‍රාර්ථනාවෙන් මේ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා. කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. එහෙනම් දෙවියන්ට පින් දීලා අපි සංසාරයෙන් මිදීම පිණිස ආශිර්වාද කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සියලු දෙවියෝ ඒයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු
සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බාන